හයි. ඉතින් කොහොමද? 2026 අලුත් අවුරුද්ද උදා වෙන්න තව දවස් දෙකක් වගේ නේද තියෙන්නේ. 2025 කියන්නේ ඔයාගේ ජීවිතේ මොන වගේ අවුරුද්දක්ද? ලස්සන අවුරුද්දක්ද? එහෙමත් නැත්නම් කටුක අසීරු කාලයක්ද? ඔයාගේ ජීවිතේ සුන්දර කාලයක් තවත් කෙනෙකුගේ අසීරු කාලයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ජීවිතේ අසීරු කාලයක් තවත් කෙනෙකුගේ සුන්දර කාලයක් වෙන්න පුළුවන්. කටුක කාර්තුවක ජීවිතේ පටලවගෙන දුක් විඳින ඔයාටයි මේ කතාව. මම ඔයාලට මෙහෙම කිව්වොත් අපේ ජීවිතේ කටුක කාර්තු අපේ ජීවිතේ සාර්ථක කරගන්න මඟ පාදනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? නැහනේ. එන්නකෝ මම ඔයාලට දෙයක් කියන්න. අපේ ජීවිතයට අමාරු කාලෙ එන්නේ අපේ ජීවිතේ අපිට මුණ නොගැසුණු පාඩම් කියලා දෙන්න. අපේ ජීවිතේ අපිට යන්න ඕනේ ඉලක්ක තීරුම් කරලා දෙන්න. අපිට අවශ්‍ය හැමදේම අපිට ළඟා කරලා දෙන්න මෙන්න මේ අමාරු කාලෙදී. ඔයත් ඉන්නේ අමාරු කාලයක නම් ඔයා චුට්ටක් මේ පීඩනෙන් එළියට එන්න. එළියට ඇවිල්ලා චුට්ටක් කල්පනා කරන්න. ඔයාට ලැබෙන්න ඕනේ හොඳම දේවල් මුණ ගැහෙනවා. මට ඒක විශ්වාසයි. හිතන්නකෝ ඔයා පිහිනන්න දන්නේ නැති කෙනෙක්. ඔයාලට පිහිනන්න බැරි කෙනෙක්. ඔයා මහා මුහුද ගිලෙන්න යනවා. මහා මුහුද වැටිලා ගිලෙන්න යනවා. ඒ ගිලෙන්න යන වෙලාවේ ඔයා පිහිනන්න දන්නේ නැහැ කියලා ඔයා අතපය වකුටු කරගෙන පිහිනන්නේ නැතුව ඉන්නවද? අනේ මං ගිලෙන්න යනවා. මම පිහිනන්න දන්නේ නැහැ. මං දැන් ගිල්ල මැරි කියලා හිතනවාද? නැහැ නේද? ඔයා කොයිම වෙලාවකත් ඔයා ගිලනකම් බලන් ඉන්නේ නැහැ නේද? ඔයා කරන්නේ ඔයා පිහිනන්න දන්නේ නැති වුණත් කෑක ගහ පිහිනන්න උත්සාහ කරන එක. ඒ ඇයි? ඔයා ඔයාගේ ජීවිතේට ආදරේ නිසා, ඔයා ජීවිතෙන් ගැලවෙන්න ඕන නිසා ඔයා පිහිනන්න දන්නේ නැති වුණත් පිහිනන්න උත්සාහ කරනවා. කෑ ගහනවා. ඔයාව බේරගන්න කෙනෙක් කෙනක. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතේ. මේකේ ගිලිලා මැරෙනවද? උඩට එනවද කියන එක තීරණය කරන්න ඕනේ ඔයා. අතපය වකුටු කරගෙන බලාගෙන හිටියොත් ඔයාගේ ජීවිතේ බේරෙන්නේ නැහැ. ඔයා මහ මුහුදේ ගිලිලා මැරෙනවා. නමුත් ඔයා කෑ ගහලා පිහිනන්න උත්සාහ කරොත් කවුරුම හරි කෙනෙක් ඔයාගේ ජීවිතේ බේරගන්න ඉදිරිපත් වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ මේ සාමාන්‍ය ජීවිතේ. අපි කරන්න ඕනේ ප්‍රශ්නෙම ඉඳලා ප්‍රශ්නෙම ගිලිලා මැරෙන එක නෙමෙයි. අපි ප්‍රශ්නේ විසඳුමක් එනකන් අපිට පුළුවන් දේවල් කරන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ qualities ඔයා develop කරගන්න ඕනේ. ඔයාට කරන්න පුළුවන් දේවල් ඔයා කරන්න පටන් ගන්න ඕනේ. ඔයා ඔයාට පැවිදිලා දෙන රාජකාරිය කරන්න. එතකොට ඔයාගේ ප්‍රශ්නත් විසඳනවා. ඔයා නොදැනීම ඔයාගේ ගමන ගිහිල්ලා අවසන් කරනවා. ඔයාට දෙයක් සිදු වුණාම, ඔයාට ප්‍රශ්නයක් ඇති වුණාම, ඔයා ඒ ප්‍රශ්නෙම ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා. ඔයා මේකෙන් එළියට ඇවිල්ලා ඔයාගේ මේ මොහොතේ ඔයාට කරන්න තියෙන දේ ඔයා හරියටම කරන්න. මේ මොහොතේ ජීවත් වෙන්න ඔයා. එතකොට ඔයාට මේ වැහිලා තියෙන දොරවල්, විවර වෙන්න තියෙන දොරවල් සේරම විවෘත වෙනවා. ඔයා නිහඬව හිටිය කියලාට මාර්ග විවර වෙන්නේ නැහැ. ඔයා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔයා ක්‍රියාත්මක වුණාම තමයි ඔයාට ලැබෙන්න තියෙන දේවල් ලැබෙන්නේ. ඔයාගේ ජීවිතේ වෙන්න තියෙන process එක පටන් ගන්න ඔයා ක්‍රියාත්මක වුණාම. නිහඬව බලා හිටියා කියලා මට මේ දේ ඕනේ අර දේ ඕනේ කියලා බලන් හිටිය කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. අපි දෙයක් කරන්න ඕනේ. අපි දෙයක් කරපුවාම තමයි අපිට ඒකට ප්‍රතිඵල ලැබෙන්නේ. 2026ට ඔයාට මගෙන් ලැබෙන පුංචි පණිවිඩය තමයි ඔයාට ඔයාගේ අරමුණට යන්න ඕනේ නම් ඔයා ක්‍රියාත්මක වෙන්න. දැන්ම ක්‍රියාත්මක වෙන්න. ඔයා ක්‍රියාත්මක වුණාට පස්සේ ඔයාට ඔයාගේ අරමුණට යන්න පුළුවන්. බලා හිටිය කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. 2026 ඔයාගේ සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මං ගිහින් එන්න. පරිස්සමින් ඉන්න. බයි.